අද මේ අන්තිම මොහොතේ ආවේ මේ ඇඳුමත් එක්ක අල්ලපු ඔට්ටුව මොකද්ද මේ? හොඳටම හුලන් තමයි. ACL Eco Flu Fan නම් හැමෝටම හුලන්. අක්කට කියන්න. දැන් දිනක්ෂයා කියන්නගෙන ආවේ ඔය ඇඳුම නෙවෙයි. ඩෙනිම් එකයි කළු පාට නිකන් කැෂුවල් টොප් එකක් යදාන් ආවේ. හැබැයි එද්දිම එයා සමහර චුට්ටක් අර ටයර්ඩ් වෙලා නේද හැමදාම අනේ මට මහන්සි කියගෙන තමයි එන්නේ හැමතැනටම. කොතනට ගියාත්. අපි දාන්න නෙවෙයි එක්ස්පීරියන්ස් කරා මමත් සයින් අවුට් මූවි එකේ. අනේ මම අද ඩ්‍රෙස් කරෙත් නෑ අනේ ලස්සනට කියාගෙන ආවා. හරිද? ඊට පස්සේ මට ඇඳුම් නෑ අනේ කිව්වා. මම කෝ දිනක්ෂයක් ඕඩ ඇඳුම් නෑ. මේ මෙයා කියන්නේ කියලා. ඊට පස්සේ මම තුනක් ඇඳන්නේ මට තුනම හරියන්නේ නැහැ. ඒ හින්දා මම මේක ඇඳන් ආවා කියලා කිව්වා. මේ ඕක නෙමෙයි ආ ඩෙනිම් එකයි টොප් එකක් ඇඳන් ආවා බ්ලැක් කලර්. ඇතන පොඩ මන්නියම් පොලේ යනවා වගේ තමයි හිටියේ. හැබැයි යා ඇත්තටම කිව්වොත් ඊට වැඩි අදිනවා නිකන් යද්දී. ඊට වැඩි ලස්සනට අඳිනවා. මට හිතා ගන්න පුළුවන්. කැත නෑ මම කියන්නේ කැෂුවල් casual හරිද? තැන්ක්ස්. ඇයි? මට අලුත් ලෝකයක් පෙන්වන්නට. Golden Green Plantation. ඊට පස්සේ ඒක ගැනම දැන් හිතේ තියෙනවා අයියෝ ඔයා මේක දන් දෙන්නේ මං කැතයි දානේ මං කැතයි නේද ගගාම ඉන්න ඊට පස්සේ අපි දෙන්නව මේ මේකප් කරේ දිලුක්ෂියා කිව්වා අයියෝ ඉන්න මං දෙන්නම් මගේ ඇඳුමක් කියලා හැබැයි ඒක මරු. පොඩ බඩ හැබැයි පොඩ. ඊට පස්සේ මට රංගන අයියෝ මගේ ඩ්‍රෙස් එකට ලස්සනයි කිව්වා. එතකොට තමයි මම දැනගත්තේ නේ ඇත්තටම වාට ලස්සනයි ඕක. ඔව්. ඒ වගේම අද මේ අද වෙන ස්ටයිල් එකක්. අන්න හරි මම ඒක කියන්නේ දාගෙන. දැන් දාගන්න. ප්‍රෝග්‍රෑම් එකේ භාගයක් යනකම් ඊට පුජේ සංගීතයක් කියන්නේ. රාගයක් යනකම් මේ කරම්බුනේ. නෑ මගේ එනකොට මේ කනම්බ පිටපස්ස ගැසලා වැටුණා. ඊට පස්සේ දැන් අයියා බනිනවනේ පරක්කේ කියලා මං හදිසියට එක හෑන්ඩ් බෑග් එකේ දාගෙන ආවා. ඇවිල්ලා දාගෙන නම් කියලා මට අමතක වුණා. එකයි දැම්මේ. ඔයාට බය මං දුවගෙන මම වාගෙන් ඉල්ලීමක් කරනවා හැමදාම අනුන්ගේ ඇඳුම් අඳින්න. ඔයා මාර ගැලපෙනවා ඒ ඇඳුම් වලට. ගොඩාක් ඒ දවස්වල ඩිලෙක්ෂන් කියන්නේ තමයි. ඇත්තටම ලස්සනයි. මං ඉතින් Oh really? Yeah. Thank you.